නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්තුනි අද දවසේදී වටිනා දානමය පින්කමක් සිදු කරගෙන විශේෂයෙන්ම අපේ කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන මහත්මයා මේ මෞසුමියක් දරුවන් දෙපළක් අද දවසේදී වටිනා ශාසනීය සාරාණීය පින්කමක් සිදු කරගෙන ඒ උපන් උදාාරතර පුණ්‍ය තමන් නමින් මිය පරලෝකීය දෙමාපියන්ටත් සුජීවත්ව ජීවත් වන දෙමාපිය ඥාති මිත්‍රාදී හැම දෙනාටම මේ ආකාරයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩමවාගෙන ආශ්‍රමස්ථිතේ පරවඩාන්දුවා සේනාසනයක් පරිද්දෙන් නිවස පූජා කරගෙන වටනා ශාසනික පින්කම් රාශියක් අද දවසේදී මේ පින්ක් ආමදනාම සිද්ධ කරගන්න තියෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරවදානවා ඉන්නම් වික්කවේ සම්මුඛී භාවෝ සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසුවති මහණනි කරුණ තුමක් සම්මුඛ වීම නිසා හමු වීම නිසා සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසුවති සද්ධාවන්ත කුලපුත්තෝ බොහෝ පින් රැස් කර ගන්නවා කතමේ සම්තින්නම් සද්ධාය වික්කවේ සම්මුඛී භාවෝ සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසුවති මහණනි ශ්‍රද්ධාව කියන කාරණාව අපේ රැස් වෙනවද හමු වෙනවද ඒ කාරණාව නිසා මේ පින්වතුන් අප්‍රමාණ පින් රැස් කර ගන්න බව බුදුරජාණන් වහන්සේ වදාළා. ශ්‍රද්ධාවෙන් දන් දීම නිසා මහත් වූ භෝග සම්පත්තියක් ධන සම්පත්තියක් නිදන්වත මහා ධන සම්පත්තියක් නිවෙනවා. ඒ වගේම ශ්‍රද්ධාවෙන් දන් දීම නිසා තමන්ගේ චෛවාර්ණය උපදින ආත්ම භාවවල දුටුදුටුවම් පහදවන සුළු මනා චෛවාර්ණයේ යුක්ත රූපකාය සම්පත්තියක් තිබෙන බව වදාළා. ඒ වගේම මේ ශ්‍රද්ධාව කියන කාරණාව හිතේ ඇතිවම විතරයි පින්වතුනි දානයක් දෙන්න හිත පහළ වෙන්නේ. සීලය රකින්න, සමාධියක් ඇති කරගන්න, ප්‍රඥාවක් ඇති කරගන්න හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙනොත් තමයි ඒ කර්ම කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ පින්වතුන් මේ ශ්‍රද්ධාවෙන් දන් දීම නිසා මහත් වූ භෝග සම්පත්තිය ධන සම්පත්තිය ලැබෙනවා. තමන්ටත් මේ ජීවිතයේදී සසර ගමන සැරිසරන ආත්ම භාවවල දුගතිගාමී දුක්ඛාත්මයෙන් සාප්පාසාවකින් කරදරයක් බාධා වුන් සෝසේ සංසාරික ගමන් කෙරවලට ලබන ශාන්ත සුන්දර අමා මහ නිවන සැනසීමට මේ කාරණාවන් හේතු වාසනා වේවා කියා සාර්ථකව පිළිගන්නවා. ඒ වාගේම දෙය ධම්මානම් භික්ඛවේ සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසෝති දෙය ධර්ම කියලා කියන්නේ දීමට යමක් ඇති කියන කාරණාව. ඒකට යමක් දෙන්න අපිට යමක් තියෙන්න ඕනේ කියනවා. අපිට යමක් නැත්නම් දීම ගන්නවෙන්ට මොන බ්‍රාහ්මණයෙන්ට අඥානෙන්ට ඉවෙන්නේ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ දේ දානෙක උපයා ගන්න ඕනේ. ලෝකයේ තුල විද්‍යමාන වෙනවා මේ පින් දන්නවා. සමහරක් මිනිසුන් මහා භෝග සම්පatti ජන සම්පatti කියන මිනිස්සු ඉන්නවා. කාටු ගන්න ගෙවල් වල යාන වාහන නමුත් ඒ මිනිස්සු ආජීව කිසිදු නැහැ. මත්පැන් පානීය ගණිකා වඩම් පැවැත්වීමෙන් සූදු කෙලින් වගේ දේවල් නිසා සල්ලි හම්බ කරන්නේ. මිනිසුන්ට පෙර සසර පුණ්‍ය ශක්තියකම මේ දේවල් ලැබුණාට ඒක මේ ජීවිතේදීම අවශ්‍ය වෙලා යනවා. මේ විපාක තමයි දුක්ඛාමී දුක්ඛාත්මයන්ට පත්වෙට හේතු වෙනවා. ඒ වගේම කුඩා හොයමක් ඒ කියන්නේ දැන් මේ පින්වතුන්ට සතුට වෙන්න පුළුවන් අප වැඩ ආශ්‍රය කරන්නේ බුදුගමුණාර සේනාසනේ විදුපුර අපගේ සේනාසන. ඒකට අපිට සීලාදී ගුණ පුරණ උට විශේෂයෙන්ම යමාකාර සීලාදී ගුණ පුරණ පොයගී සීලය පිරිසිදු කරගෙන ඒ වාගේ ස්වාමීන් වහන්සේලා මේ පිරිසිදු සීලය පදනම් කරගෙන සමථ විපස්සනා භාවනා වඩමින් මේ භාවනා මාර්ගය තුළින් තමන්ගේ චිත්තසංතාන තුළ රාග දේශ මොහ කියන මේ කෙලෙස් ධර්මයන් යටපත් කරලා සමුච්ඡේද ප්‍රහාණය විදර්ශනා ඥාන පරම්පරාව අනුකූලව මේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක අනාත්ම විලක්ෂණ අවබෝධයෙන් මේ පින්තුන්ට
සරු බිමක වපුරන හදන වීමෙන් යම් දිනක සර්වස්සන්නක් ලැබෙන්නේ යම්සේද අනේ වාගේ මේ පින්වතුන්ට මේ සියලු පුරුෂ ශක්තිය මෙලොව සුභසිත පිණිසත් පරලොව සුභතිය පිණිසත් සාන්තමා මහ නිවන පිණිසත් හේතු උපනිශ්‍රේ වේවා කියා සාදුති. ඒ වාගේ පින් දක්ඛිනියානම් වික්කවේ සම්මුති භාවෝ සද්දෝ කුල පුත්තෝ බහුම් පුඤ්ඤම් ප්‍රසෝති මහණෙනි දක්ඛිනායන් වහන්සේලා සම්මුඛ වෙනවද හමු වෙනවද මේ කාරණාව නිසාම ප්‍රමාණ පින්දාම රැස් කර ගන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් මේ පින්තුන් අද දවසේදී මේ දානයක් කරගෙන ඒ ප්‍රාර්ථනාව සිතේ සබා ගන්නවා. ඒක කියන්නේ දක්ෂිනාව කියලා කියනවා. මේ දක්ෂිනාව මහත්ඵල මහාන් සංස කර ගන්නට හැම තැනටම හැම කෙනාටම දන් දුන්නට පුළුවන් කමක් නැහැ. ඒට දක්ෂිනාරයන් වහන්සේලා ඉන්න ඕනේ. ඒක දක්ෂිනාංශය අතර අග්‍රස්ථානයේ ඉන්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේලා. උතුම් රහත් ඵලයට පත් වෙච්ච උතුමන් වහන්සේ. ඒ වගේම අනාගාමි සෝවානාදී මනෝපත් සහ සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් මාර්ගඵල පිටියේදී පිංසපාල ප්‍රතිවදාව හැසිරෙන සිල්වත් නොවත් මහා සංඝරත්නය. අන්නේ උතුමන් වහන්සේලා හමුවේ මේ පින්තුන්ගේ දානය පූජා කරනවද මේ දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස භාවයට පත් වෙනවා. සසර ගමන සැරිසරන සෑම ආත්ම භාවයකදීම ආහාර ආදී පීඩාවකින් තොරව තමන්ට මේ දේවල් ලැබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. අනේ දීර්ඝව ධර්ම දේශනා කරගන්නට විලාවක් නෙවෙයි. නමුත් අපි කෙටි සඳහන් කරන්නේ මේ කරුණ තුන. මොකද්ද? ශ්‍රද්ධාව, දෙය ධර්මයේ දක්ෂිනාරම මේ කරුණ තුන නිසා මේ පින්වත් හැම දිනාටම මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් සසර ගමනටත් දුගතිගාමී දුක්ඛාත්මයන් අත්මුදරසව සංඝාත ප්‍රති මේ මනුෂ්‍ය මහේසාකි ජීවිත ලබා සෝසේ පාරමී පුරා උතුම් නිවනින් සැනසීමට මේ කලාව සියලුම ධර්මීය ආරම්භතාවන් බවට පත් වෙත්වා කියලා සාදු කාලයක්.